ඇඩික්ෂන් එකක ඉඳලා ඒකෙන් චුට්ටක් හීල් වෙන්න පටන් ගත්තාම දැනෙන හැඟීම තියෙනවනේ මාරයි. මම මාර සිවිය ඇඩික්ෂන් එකක ඉඳලා තියෙනවා. මොනෙන් සති දෙකකට විතර පස්සේ මම අමනක් කියා බයික් එකේ ඔයා කියන්නේ මට ඒ පාරේ තියෙන ගස් මිනිස්සු වගේ දේවල් මාර විදිහට දැනෙන්න ගත්තා. ඊට පස්සේ වැස්ස පටන් ගත්තා. මුළු පාරෙම ඉන්න මිනිස්සු හැමෝම වැස්සට කව වෙනකොට මම වැස්සේ තෙමි තෙමි ගියා. මට වැස්ස කියන්නේ ඒ තරම් ලස්සන දෙයක් කියලා හිතුණා. ඒක මාර හැඟීමක්. ඇඩික්ෂන් එකෙන් එළියට එද්දී ඒ දැනෙන එක. ඒක විඳලා බලන්න. හෙලෝ what's up? අද අපි කතා කරන්න යන්නේ ඔයාලා thumbnail එකේ දැක්කා වගේ phone addiction වලින් withdraw වෙන්නේ කොහොමද කියන එක ගැන. මේ වචන කිව්වොත් එහෙම මේ වීඩියෝ එක TikTok එකේ වගේ කේස් එකක් දන්නේ. so මම phone addiction කියලා කියනවා. මම TikTok එකේ වීඩියෝ එකේ කතා කරේ phone addiction එකක් කියන්නේ මොකද්ද කියන එක ගැන generally. ඒක බැලුවේ නැහැ කියලා මේකට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මම ඒක බැලුවේ නැතත් මේක ඔයාලට තේරෙන විදිහට එක්ස්ප්ලেইন කරනවා. නමුත් ඔයාලට ඒක බලන්න පුළුවන් නම් ඒකත් හොඳයි. අපි මේකේ ඒ කැලේට යන්න කලින් මට TikTok එකේ ආපු කමෙන්ට් වලට උත්තර දෙන්න හිතුවා චුට්ටක්. ස්පෙෂලි ගොඩක් අය අහලා තිබ්බා bro ඔයා බලන්නෙම නැද්ද? අර ඒ වගේ කමෙන්ට්ස් උත් තිබ්බා. bro what kind of question is that? obviously මම මේ කතා කරන ගොඩක් දේවල් ගොඩක් දුරට මම personally ජීවිතේ go through කරපු දේවල් තුලින් මම ලබාගත් අත්දැකීම් සහ ඊට අමතරව මම දන්න දේවල් ගැන හොයලා තව කෙනෙක් ස්ට්‍රගල් එකක ඉන්න කෙනෙක්ට උදව්වක් වෙන්න තමයි මේ වීඩියෝස් කරන්නේ. ඔයාලා හිතන්න එපා කන්ටෙන්ට් ක්‍රියේට් කරපු පළියට මම විතරක්ම නෙමෙයි ඕනෙම ක්‍රියේටර් කෙනෙක් පර්ෆෙක්ට් මිනිස්සු කියලා ගොඩක් දුරට සමහරවිට මේ මිනිස්සුන්ගේ ජීවිතේ තමයි වැඩිපුරම අඩුපාඩු තියෙන්නේ. මොකද ප්‍රශ්නයක් ගැන ගොඩක් දුරට කතා කරන්න දන්නේ තියරිටිකලි ප්‍රශ්න ගැන දන්න කෙනෙක්ට වැඩිය ඒක එක්ස්පීරියන්ස් තුලින් go through කරපු කෙනෙක් තමයි යම්කිසි ප්‍රශ්නයක් ගැන වඩාත්ම හොඳින් කතා කරන්න දන්නේ කියලා මම විශ්වාස කරනවා. ඔයාලා obviously මම පට්ට පර්ෆෙක්ට් ඩයලොග් කියලා හිතන්න බෑ. එහෙම නෑ. මම පර්සනලි ගොඩක් දේවල් වලින් go through කරන මිනිස්සෙක්. මම ඔයාලා වෙනත් මේ වගේ වීඩියෝස් බලනකොට ඒ මිනිස්සයා කියන්නේ කවුද කියන එකට වැඩිය ඒ මිනිස්සයා කියන්නේ මොකද්ද මේ වීඩියෝ එකෙන් මට ගන්න පුළුවන් මොකද්ද කියන එක ගැන ફોකස් කරන්න. මේක දෙන්නේ කවුද කියන එක ගැන ලොකුවට බලන්න එපා. මම කියන දේවල් වලත් ඔයාලට ගන්න පුළුවන් දේ ගන්න අනික් ටික හලන්න. අපි යම් වීඩියෝ එකට. තව වැදගත් ප්‍රශ්නයක් එක්කෙනෙක් අහලා තිබුණා. මේ phone addiction නිසා අපිට වෙන අවාසි මොනවාද කියලා. මේක ඉතින් obviously ඕනෙම addiction එකකදී වගේ සාමාන්‍ය ජීවිතේට ගොඩක් affect වෙනවා. ගොඩක් දුරට මේ addiction එක අනික් addictions වලටත් වැඩිය සාමාන්‍ය ජීවිතේට ගොඩක් affect වෙනවා කියලා මම හිතනවා. සාමාන්‍ය ජීවිතේ කරන කිසිම දෙයක් සතුටුදායක නැතුව යනවා. කිසිම දෙයක් enjoy කරලා කරන්න බැරුව යනවා. so එහෙම වුණාම දැන් හිතන්නකෝ exam තියනවා වෙන්න පුළුවන්, job එකක් කරනවා වෙන්න පුළුවන්. එතකොට පාඩම් කරන එක, වැඩ කරන එක වගේ දේවල් ඔයාට කොටින්ම කරන්න මොටිවේෂන් එකක් නැතුව යනවා. ඉතින් මේක ඔයාගේ ජීවිතේ ඇදන් යන්න කෙලින්ම බලපානවා. ඒක තමයි අංක 1. එතනින් එහාට ගියාම රිලේෂන්ෂිප් වලට ආපුවාම රිලේෂන්ෂිප් වල හෙල්ත් එකට ගොඩක් මේක බලපානවා. මොකද දැන් මේ කෝන් ඇඩික්ෂන් වල ඉන්නකොට සාමාන්‍ය ඉන්ටිමසි කියන්නේ ඇත්ත ජීවිතේ අපිට හම්බෙන ඉන්ටිමසි එකයි ඕවල ඔය බොරුවට හදලා තියෙන ඉන්ටිමසි එකයි සෑහෙන වෙනස්. ඇත්ත ජීවිතේදී අපිට හම්බෙන ඔය දේවල් ඔය පෙන්නන තරම් එහෙම නැහැ. so ඇත්ත ජීවිතේ මොන වගේද කියන එක අපිට අමතක වෙලා ගියාට පස්සේ ඇත්ත ජීවිතේ ඒ රිලේෂන්ෂිප් එකකින් අපිට ලැබෙන රියල් ඉන්ටිමසි එක එන්ජොයි කරන්න බැරුව වෙනවා. ඔයාලා තේරෙනවද මම මොකද්ද කියන්නේ කියලා? එහෙම වුණාම අපිට එෆෙක්ට් වෙනවා. ඒක අපේ පාර්ට්නර්ට එෆෙක්ට් වෙනවා. so රිලේෂන්ෂිප් වල හෙල්ත් එකට මේක ගොඩක් බලපානවා. ෆැමිලි එකත් එක්ක normal අපි enjoy කරලා කරන දේවල් කරන්න බැරුව යනවා. so මේක overall ඔයාගේ ජීවිතේ හැම aspect එකකටම බලපානවා. තුෙන් ඒක specifically මෙන්න මෙහෙම කියනකට වැඩිය මට සරලව කියන්න දෙන්නේ ඔයාගේ ජීවිතේ ඔයාට enjoy කරන්නත් නෙමෙයි. ඔයාට ජීවිතේ ඔයාට කරන්න පුළුවන් එකම දේ මේක බවට පත් වෙනවා. අනික් සියල්ල එපා වෙනවා. ඒක තමයි සරලව වෙන්නේ. අපි අද බලමු කොහොමද මේකෙන් එළියට එන්නේ. ප්‍රැක්ටිකල් විදි මොනවාද? අපි knowledge එක විදියට අපි මොනවාද අපිට අවශ්‍ය මේකෙන් එළියට එන්න වගේ දේවල් ගැන අපි පොඩ්ඩක් අද ඔළුව දාලා බලමු. මුලින්ම අපි කතා කරන්න ඕනේ දෙයක් තමයි ඇයි මේකෙන් ගැලවෙන්න මෙච්චර අමාරු කියන කාරණාව. මොකද දැන් මේ වගේ දෙයක් දැන් ගොඩක් සාමාන්‍යයෙන් මම හිතන විදියට ඒක මට දැනෙන විදියට මන්ද නමුත් ඩ්‍රග් එකකට ඉන්න ඇඩික්ෂන් එකකට හරි අපි පොඩ්ඩක් අපේ මේ ලංකාවේ මේ ටොපික්ස් ගොඩක් ටැබූ නිසා ඒ දේවල් එක්ක අපි මේවා එළියට පෙන්නන්න මැලිතාවයක් දක්වනවා. ඒවත් එක්ක මේවා ගොඩක් අමාරුයි. so අපි ගොඩක් දුරට අපේ විල් පවර් එකට බ්ලේම් එක දාගන්න වැඩි ප්‍රවණතාවයක් තියෙනවා. අයියෝ මම මෙහෙමනේ මට මේක කරගන්න බෑනේ. ඇයි මට මේක කරන්න බැරි? අපි මුලින්ම ඇයි මේකෙන් withdraw වෙන්න අමාරු කියන එක බලමු. නිකන් අපේ විල් පවර් එකට මේ මට මගේ දුර්වලතාවයක් කියලා හිතලා මේක එළියට එන්න බලනකොට ඇයි මේකෙන් withdraw වෙන්න මෙච්චර අමාරු කියන එක බලමු. අංක 1 තමයි අපි ඩොපමින්
ඩොපමීන් ගැන කතා කරන්න යන ඇඩික්ෂන් එක ගැන කතා කරද්දී මේකෙන් එන ඩොපමීන් හිට් එක ගොඩක් දුරට වෙන කිසිම ඇක්ටිවිටි එකකින් ගන්න බැරි ලෙවල් එකේ හිට් එකක් තමයි එන්නේ. මේකේ තව ස්පෙෂල් දෙයක් තියෙනවා අනික ඇඩික්ෂන්ස් වලින් මේක වෙනස් වෙන මම ඒක ඔයාලට පෙන්නන්නම් අතන ඇඳලා. සාමාන්‍යයෙන් ඔය දැන් ඩ්‍රග් එකකදී වගේ එන ඩොපමීන් හිට් එක ගැන හිතන්නකො. ඒක සාමාන්‍යයෙන් ඇවිල්ලා ඔන්න ඔහොම පීක් එකක් ගිහිල්ලා ඔන්න ඔහොම එකක් නෙවෙන්නේ. නමුත් කෝන් ඇඩික්ෂන් වලදී එන හිට් එක හරිද එනම සස්ටේන් හිට් එකක්. ඒ කියන්නේ මේක මෙන්න මෙහෙම ගිහිල්ලා ඔන්න ඔහොම යනවා එන දුර. ඇයි එහෙම වෙන්නේ? එහෙම වෙන්නේ මේකේ novelty seeking unlimited නේ. ඒ කියන්නේ එකක් ඉවර වෙද්දි එකක් ඉවර වෙද්දි එකක් ඉවර වෙද්දි මම මේක මේ TikTok එකේ වීඩියෝ එකේදී කතා කරා. අපි දැන් ඩොපමීන් වලදී වෙන එක ඔයාලා දන්නවා ඇති කියලා හිතනවා. ඒක එක්ස්ප්ලেইন කරන්න විදිහ ලොකු වෙලාවක් යනවා. මම ඩොපමීන් ගැන වීඩියෝ දාලා තියෙනවා TikTok එකේ. ඒවත් ටිකක් බලන්න පුළුවන් නම්. සාමාන්‍යයෙන් ඩොපමීන් හිට් එකක් ආවොත් ඒක අනිවාර්යෙන් ආයේ මෙහෙම යටට යනවා. හරිද? ගිහිල්ලා තමයි එන්නේ. ඒකයි අපිට නිකන් අපි ඔය සතුටු දෙයක් කරපුවාම පහුදාට පට්ට ඩල් වෙන්නේ. හරිද? සාමාන්‍යයෙන් හිතන්නකො අපි සෙක්ස් රිලේටඩ් දෙයක් කරාට පස්සේ අපි පාර්ට්නර් කෙනෙක් එක්ක හිටියා කියලා අපේ ඒක මෙහෙම ගිහිල්ලා පල්ලෙහාට ගිහිල්ලා තිබුණත් මේ අලුත් පාර්ට්නර් කෙනෙක්ව දැක්කාම ඒක ආයෙ ටක් ගාලා උඩට ගන්නවා. ඒක මේ සෙක්ස් රිලේටඩ් දේවල් වලදී අපේ මොලේ හැසිරෙන විදිහ. අපි දැන් ඔය වීඩියෝස් බලනකොට ඔය හැම වීඩියෝ එකකම දකින අලුත් මූණු අපේ මොලේ දකින්නේ අලුත් පාර්ට්නර්ලා අලුත් දේවල් විදිහට. එතකොට අර හෙනම සස්ටේන් හිට් එක අපේ ඩොපමීන් තියාගන්නවා මොලේ. ඕක ඉතින් අර ඕක ඇවිල්ලා අනික නිකන් හිතන්නකො බේස් ලයින් එක කියන එක සාමාන්‍යයෙන් 100 කියන ලෙවල් එකේ හැම වෙලෙම තියෙන්නේ කියලා. අපි ඕල්රෙඩි ගමුකෝ කොහොමත් වැඩිපුර හිට් දෙන දෙයක්. කියන්නේ සිගරට් එකක් බොනවා වගේ දෙයක්. ඒකට ඒ වගේ දෙයකින් උනත් සාමාන්‍යයෙන් එන්නේ නිකන් ඩොපමීන් ලෙවල් එක 100 සිට 150 වගේ එකකට තමයි වැඩි වෙන්නේ. කොකේන් වගේ හයි ඩොපමීන් හිට් දෙන එකක් ගත්තත් ඒකත් 100 සිට 200 වගේ එකකට යනවා. නමුත් මේක 100 සිට 250 වගේ එකකට යනවා. හරි ගිහිල්ලා ඒක සස්ටේන් වෙලක් තියෙනවා. ඒක මම කියන්න උත්සාහ කරන්නේ මොකද්ද? මේක ඊටාම සාමාන්‍ය ජීවිතයේදී අපිට වෙන කිසිම දෙයකින් නොලැබෙන විදිහේ ඩොපමීන් රිලීස් එකක් වෙනවා මේ ෆෝන් වීඩියෝස් බැලිල්ලේදී. එහෙම වුණාට පස්සේ මොකද වෙන්නේ? අර සාමාන්‍යයෙන් අපි නිකන් නෝමලි කරන දේවල් කිසිම දෙයක් එන්ජොයි කරලා කරන්න බැරි වෙනවා. මොකද අර අපේ මොලේ දැන් නිතරම අර වගේ ලෙවල්ස් වලට ඩොපමීන් ගිහිල්ලා තිබ්බහම අපේ මොලේ අඳුර ගන්නවා සාමාන්‍යයෙන් හැම වෙලෙම මේක මේ ගානට යනවා. ඒක නිසා අර පුළුවන් තරම් බේස් ලයින් එක කියන එක සෑහෙන පල්ලෙහාට එනවා. එතකොට සාමාන්‍ය ජීවිතයේ කිසිම දෙයක් එන්ජොයි කරන්න බෑ. මොකද අර 250 වගේ එකට යන එක තමයි නෝමල් ලෙවල් එක වෙනවා. වෙනදට ආතල් එකක් ආපු වීඩියෝ එක ආතල් නැති වෙනවා. තව දුරටත් නිකන් ඉන්ටෙන්ස් දේවල් බලන්න වෙනවා. තව දුරටත් ලොකු වෙලාවක් දේවල් බලන්න වෙනවා. සෝ ඒක එක. අනික් එක තමයි eventually අපි ඕනෙම ඇඩික්ෂන් එකක ඉන්නකොට අපේ prefrontal cortex එක, අපේ logical brain එක. එයා තමයි අපේ long term goals. අපි මේ දෙයකින් අම්මෝ එහෙම කරන්න එපානේ. වගේ අපේ මොලේ පොඩි අර ඒ සීන් එක දෙන්නේ ඔය logical brain එක. ඒක ඇඩික්ෂන් එකකදී end shrink වෙනවා, weak වෙනවා. එතකොට අපේ මොලේට logical තීරණ ගැනීමේ හැකියාව අඩු වෙනවා. So ඔයාලට තේරෙනවා ඇති දැන් මොකද්ද උනේ? සාමාන්‍ය ජීවිතයේ තියෙන කිසිම දෙයක් මේක තරම් එන්ජොයි කරන්න බෑ. සතුටක් නැතුව යනවා. සතුටින් ඉන්න නෙමෙයි, normally ඉන්නත් වීඩියෝස් බලන්න වෙනවා. අපිට logically හිතන්න තියෙන හැකියාව නැති වෙලා යනවා. අපිට අපිව පාලනය කරන්න තියෙන හැකියාව හොඳටම නැති වෙලා යනවා. බ්‍රේක් නැති වෙනවා අපි. එතකොට අපිට මේකෙන් එළියට එන්න ගොඩක් අමාරු වෙනවා. ඕක තමයි අපිට මේකෙන් එළියට එන්න මෙච්චර අමාරු. මම මේ කාරණාව ටිකක් ගැඹුරින් පැහැදිලි කරනවා. මම මේ ඇඩික්ෂන් ගැන දාපු වීඩියෝ එකේ පුළුවන් නම් ඒකත් ටිකක් බලන්න. ඊට පස්සේ අපි මේකෙන් ගැලවෙන්න කලින් බලන්න ඕන. අපි මේකෙන් ගැලවුණාට පස්සේ what withdrawal actually feels like කියන එක අපි බලන්න ඕනේ. මේකෙන් withdraw වෙන්න කලින්. තම ඉන්ටෙන්ස් ක්‍රේවිංස් එනවා පළවෙනි පැය 24 තුල ඔයා විත්ඩ්‍රෝ කරන්න try කරාට පස්සේ. ඒ කියන්නේ එන වේව් එකක් වගේ එනවා මේ බලන්න හේතු හැදෙනවා. ඔයාට බෝරින් වුණ ගමන් බෝඩම් එක ආපු ගමන් බලන්න හිතෙනවා. ස්ට්‍රෙස් එක විදිහට මේක එනවා. ලෝන්ලිනස් එක විදිහට මේක එනවා. එක එක විදිහට වෙස්වලාගෙන මේ ක්‍රේවිං එක එනවා. ඔයාට හරිම අමාරුයි පළවෙනි පැය 24 තුල ඕක නොබලා ඉන්න නම් කාගෙන ඉන්න සිද්ධ වෙනවා. ඊළඟට ඔයාගේ මාර විදිහට මූඩ් ස්විං වෙන්න ගන්නවා. හැමදේම නිකන් එපා වෙනවා. මල පයින්නවා පොඩ්ඩක් නැත්තම් පට්ට අමාරුයි. හරිද? ඔයාගේ මූඩ් එක ස්විං වෙනවා නිකන් ડિප්‍රෙෂන් වගේ ලෙවල් වල නිකන් ටිකක් සතුටු වෙලා ඉඳන් එන්න ડિප්‍රෙෂන් ලෙවල් වලට ආයෙ චුට්ටක් නෝමල් වෙනවා. ආයෙ අර නිකන් එන්නම පිස්සු ලෙවල් එකේ මූඩ් ස්විං වෙන්න පටන් ගන්නවා. ඊළඟට අනික එක තමයි බ්‍රේන් ෆොග්ස් එනවා. ඔයාට ක්ලියර්ලි හිතන්න බැරි වෙනවා, කල්පනා කරන්න බැරි වෙනවා, මතකේ නැති වෙනවා. ඔය වගේ පොඩි පොඩි මේවා තාවකාලිකයි හැබැයි. මම මේ කියන්නේ ඔයා දැන් මේ ටික ඔළුවේ තියාගන්න එපා. මේකෙන් අයින් වෙන්න කලින් ඒකයි මම මේ ටික කියන්නේ. ඊළඟට ඔයාට නිින්ද ගොඩාක් අමාරු වෙනවා. නිින්ද යන්න නැතුව යනවා. දැන් ඔයා පුරුද්දක් වශයෙන් සමහර නිදා ගන්න කලින්
බලන්න පුරුදු වෙලා හිටියා නම් එතකොට එහෙම සෑහෙන අමාරුයි මේක. ඔයාට නිින්ද යන්නේ එහෙම නැතුව යනවා, කාගෙන ඉන්න වෙනවා. මේ ටික වෙලාවයි ටික දවසයි මේක තියෙන්නේ. ඒ ටික දවස කාගෙන ඉන්න වෙනවා. මේ දේවල් ටිකට ලෑස්තිලා ඉන්න ඔයා මේක විත්ඩ්‍රෝ කරන්න යනකොට. ඒකයි මම මේ දේවල් ටික ගැන කලින් කියන්නේ. ඊළඟට ඔයාට සාමාන්‍යයෙන් ඔයාගේ ලිබිඩෝ එක සෙක්සුවල් දේවල් වල ඔයාට තියෙන මේක සමහරවිට ඔයා පාර්ට්නර් එක්ක ඉන්න එක වෙන්න පුළුවන්, සමහරවිට ඔයා විවාහක වෙන්න පුළුවන්. නෝමල් ඔයාගේ සෙක්සුවල් අරවුසල් එක තියෙන්නේ. ඒක නැත්තරම නැති වෙලා යනවා. ඒ කියන්නේ ඔයාට ආයේ නිකන් කවදාවත් මේ දේවල් වල යන්න බැරි ඒ වගේ ලෙවල් එක එන ෆ්ලැට් වෙනවා. ඔයාගේ ෆීලිං එකත් తాවකාලිකයි. ඒකත් නැති වෙලා යනවා. ඔයා මේ දේවල් ටික බලාපොරොත්තුෙන් ඉන්න මේ දේවල් ටික එනවා කියලා දැනගෙන ඉන්න මොලේට ඔයාව රවට්ටන්න දෙන්න එපා. ඔයාව ආයේ ඇඩික්ෂන් එකට දාන්න තමයි මේ ටික ඔක්කොම ආයේ එන්නේ. මොකද මොලේ හිතන්නේ ඔයාගේ සර්වයිවල් එකට අරක පට්ට වැදගත් ඒ වීඩියෝ බලන එක කියලා. සේලියන් කියලා අපි කියන්නේ. ඒ සේලියන්ට් එක බිල්ඩ් කරනවා ඩෝපමින්. එතකොට ඔයාගේ මොලේ ඇත්තටම ඔය වීඩියෝ බලන එක ඔයාගේ සර්වයිවල් එකට ගොඩාක් වැදගත් කියලා වර්ධවා වටහාගෙනයි ඔය ඉන්නේ. එතකොට ඔයාගේ මොලේ ඔයාව උඩරිම පුෂ් කරන්න උත්සාහ කරනවා එතෙන්ට. ඔයා දැනගෙන ඉන්න මොලේ ඔයාට මොන පුෂ් එක දුන්නත් ඔයා එතෙන්ට යන්නේ නැහැ කියලා මේ දේවල් ටික බලාපොරොත්තු වෙන්න. සමහරවිට ඔයාට මේ කිසි දෙයක් එන්නේ නැති වෙන්නත් පුළුවන්. හරිද? සමහරවිට මං කිව්වට වැඩිය දේවල් එන්නත් පුළුවන්. මං කියන්නේ මේ දේවල් වලට ලෑස්තිලා ඉන්න. ඊළඟට අපි ඇක්චුවලි මේකෙන් අයින් වෙන්නේ කොහොමද කියලා බලමු. මේකට ඔයාලට පොඩි ටූල් කිට් එකක් අවශ්‍යයි. සාමාන්‍යයෙන් හැමෝම කියනවා වගේ බ්‍රෝ ඕක අතාරින්න ඕක මෙහෙම කරන්න නෙමෙයි. අපි මේක බලන්න ඕන ප්‍රැක්ටිකලි කොහොමද කරන්න කියලා. අපි සිස්ටම් එකක් බිල්ඩ් කරන්න ඕනේ මේකෙන් එළියට එන්න. මුලින්ම ඔයාගේ එන්වයරන්මන්ට් එක වෙනස් කරන්න වෙනවා. හරිද? එන්වයරන්මන්ට් එක කියන්නේ හැබිට් එකකට බලපාන මාරම වැදගත් ෆැක්ටර් එකක්. ඔයාගේ විල් පවර් එකට රිලයි වෙන්න එපා. ඒ කියන්නේ මම මේක කරනවා වගේ එකට ඒක අවශ්‍යයි. ඒක මත රඳා පවතින්න එපා. මේ වගේ ටූල්ස් වලින් තමයි මේක අපිට කරන්න ලේසි. ඔයාට බ්ලේම් කරගන්නත් එපා. ඒක අමාරු වුණ පළියට. හරිද? ගිව් අප් කරන්නත් එපා. සමහරවිට ඔයාට එකපාරක් බැරි වෙන්න පුළුවන්. ඒ වුණාට දෙවෙනි පාර ආයෙ try කරන්න. මේ එන්වයරන්මන්ට් එක ඩිසයින් කරනවා කියලා කියන්නේ මං මෙන්න මේ වගේ දෙයක් ගැන. ඒ කියන්නේ හිතන්නකෝ ෆෝන් වලින් එළියට යන්න හදන්නේ ඔයාගේ ෆෝන් එක අතේ තියෙන ගමන් කියලා. එතකොට ඔයාට පට්ට අමාරුයි ඔය වැඩේ කරන්න. දැන් ඔයා ෆෝන් එක අතේ තියාගෙන ඒක ඉග්නෝර් කරන්න යනකොට ඔයාට නිකන් Facebook එකේ නිකන් ඔයාව ට්‍රිගර් කරන පොඩි දෙයක් දැක්කත් ආයෙ ටක් ගාලා වෙබ්සයිට් එකට යන්න හිතෙනවා. ඔයා ෆෝන් එකෙන් නම් මේව බලන්නේ ගොඩක් දුරට. ඔයා හිතන්නකෝ ඔයා තාවකාලිකව සතියකට වගේ ෆෝන් එක නිකන් අවශ්‍යම දෙයකට ඇරෙන්න අත්‍යවශ්‍යම වුණොත් මිසක් ගන්න බැරි තැනක තියෙනවා. ඒ කියන්නේ නිකන් කබඩ් එකක දාලා ලොක් කරලා යතුරක් අරගෙන යතුර අරන් ගිහලා තව කබඩ් එකක දාලා ලොක් කරලා ඔන්න ඔය වගේ දෙයක් කරා කියන්නේ. එතකොට ඔයාට ෆෝන් එක ගන්න නම් අර පොඩි දෙයක් තුලින් go through කරන්න වෙනවනේ. එතකොට ඔයාට අර වෙලාව හම්බෙනවා ඒක ගැන ලොජිකලි හිතන්න. අම්මට සිරි ඕනේ නැහනේ කියලා. ඒ වුණාට ඔයාගේ අතේ ඕක තිබ්බොත් ඔයාට හිතුන ගමන් ඔයාටත් නොදැනීම මොකද ලොජිකල් බ්‍රේන් එකක් නැහනේ. හරිද? ලොජිකල් බ්‍රේන් එක ශ්‍රින්ක් කරලා නැතිනම් එතකොට අපිට ලොජිකලි හිතන්න අමාරුයි. ඔයාටත් නොදැනීම ඔයා නිකම්ම වෙබ්සයිට් එකට යනවා. සෝ ඔයාට අර ඒ පුරුද්දට යන්න තියෙන හැකියාව ගොඩක් අඩු කරන්න. ඔයාව පුළුවන් තරම් බ්ලොක්ස් දාලා තියාගන්න එතෙන්ට යන්න බැරි වෙන්න. එක්ක ෆෝන් එකට ඩේටා දාන්න නැතුව ඉන්න. අර ඒ වගේ මම තේරෙනවද මම කියන එක? ඔයාට ඔය ඇක්සස් පොයින්ට්ස් ගොඩාක් අයින් කරගන්න පුළුවන් නම් ට්‍රිගර් පොයින්ට්ස් ගොඩාක් අඩු කරගන්න පුළුවන් නම් ඔයාට ඔයාගේ බැටල් එක හැන්ඩල් කරන්න ලේසි. ඊළඟට පොඩි ඩේලි හැබිට්ස් ටිකක් තියෙනවා මේකට ගොඩක් උදව් වෙන. මමත් මේ රිසර්ච් එකෙන් තමයි මේක දැනගත්තේ. මම දැනගෙන හිටියෙත් නෑ මේක ගැන. මේ cold exposure නිකන් සීතල වතුර අයිස් බාර් වගේ අර සීතලට ඔයාගේ ඇඟ නිරාවරණය කරපුවාම සෑහෙන දුරට ලොකු ඩොපමීන් හිට් එකක් එනවලු මේ කෝන් වීඩියෝස් බලනවා හා සමානව. ඔයාට අර මේ වේව් එක එද්දි යන්න හිතේ ඉන්ටෙන්ස් ක්‍රේවිං එක ඉද්දි කරන්න පුළුවන් නම් ඒත් හොඳයි. ඒ නැතත් ඔයා නිකන් රෙගියුලර්ලි ඔයා මේකෙන් එළියට එනකන් හරි ඒ නැතත් මේ cold exposure කියන්නේ හරිම හොඳ පුරුද්දක්. පුළුවන් නම් ඔයා නිතරම ඔයාගේ ඇඟ අධික සීතලට ටිකක් නිරාවරණය කරන්න. එතකොට ඔයාට සෑහෙන දුරට හොඳ ඩොපමීන් බේස් ලයින් එකක් හදාගන්න ඒක ලොකු උදව්වක් වෙනවා. මොකද දැන් මේකේ mood swings එහෙම එනවනේ. අපි මේකේ withdraw වෙන්න try කරද්දී ඔය දැන් නමුත් ඔය cold exposure වගේ වලින් endorphins වගේ hormone release වෙන නිසා ඒකෙන් අපේ mood එක සෑහෙන stable තියාගන්න උදව් වෙනවා. so මේ cold exposure එක ගොඩාක් scientifically මාර විදියට මේකට උදව් වෙනවා. මම මේක ගැන ගැඹුරින් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. සරලව ඔයාට පුළුවන් තරම් ඔයාගේ ඇඟ සීතලට නිරාවරණය කරන්න චුට්ටක් cold showers ගන්න. ඒක ඔයාට මාර උදව්වක් වෙයි. so daily habit එකක් විදියට මේ cold exposure ඔයාගේ routine එකට එකතු කරගන්න. මම සරලව කිව්වොත් ඒක වක්‍රාකාර ඔයාගේ sleep quality එක සෑහෙන දුරට වැඩි කරනවා. උත්තර නිින්දක් අවශ්‍යයි. හරිද? අපිට මේකෙන් එළියට එන්න. so මුල් දවස් ටිකේ හරියට නිින්ද යන්න දෙවි ටික ටික මේ sleep quality එක build වෙනකොට ඔයාලා ටික ටික මේ හැමදේම cover වෙනවා. so මේ අපි මේ ඇඟට මේකෙන් එළියට එන්න පොඩි උදව්වක් තමයි මේ කරන්නේ. අපි පරිසරය create කරනවා මේකෙන් එළියට එන්න. උදේම නැගිට්ටාම
සන්ලයිට් එක බලන්න යන්න අර ඒ දේවල් වලින් ඔයගේ නිින්ද එහෙම සුවදායි වෙනවා. අර හොඳ හැබිට්ස් හදාගන්න පොඩි try එකක් දෙන්න මේ cold exposure උදේට ඉර බලන්න යන එක වෙලාවට නිින්දට යන එක වගේ අර හොඳ පුරුදු ටිකක් හදාගන්න. ඒක ඔයාලට මාර විදියට උදව් වෙනවා මේකෙන් එළියට එන්න. මේ මට වැදගත්ම එක වීඩියෝ එක රෙකෝඩ් කරද්දි කරන්න අමතක වුණා. ඒ තමයි exercise. හරිද? exercise කියන්නේ single most powerful habit you can learn. ඕනෙම addiction එකකින් බේරෙන්න exercise කියන එක මාර විදියට උදව් වෙනවා. exercise කියන එකට පුළුවන් සෑහෙන දුරට ඔයාගේ mood එක stable කරලා තියාගන්න. so ඔය අලුතෙන් පුරුදු වෙන habit list එකේ අනිවාර්යයෙන්ම ඔයා exercise කරන්න පටන් ගන්න. gym එකකට ගියත් එහෙම නැත්නම් ඔයාලට ගෙදරම workout කරන්න පුළුවන්. මොනියම් හොයි දෙයක නැත්නම් skipping rope වගේ දෙයක් පාවිච්චි කරන්න පුළුවන්. exercise කරන එක පටන් ගන්න. ඔයාට මාර උදව්වක් වෙනවා. හෙනම ඩ්‍රැමටික් විදිහට ඔයාගේ මූඩ් එක ස්ටේබලයිස් කරන වේගය ඔයාට වැඩි කරගන්න පුළුවන් එක්සර්සයිස් වලින්. සෝ අනිවාර්යෙන්ම එක්සර්සයිස් කරන්න පටන් ගන්න. ඊළඟට ගොඩක් වැදගත් කියලා මම හිතනවා මේ අර්ජ් එක එන වෙලාව තියෙනවනේ. කියන්නේ ඔයාට ඕක වෙන්නට අර්ජ් එක එනකොට ඔයා ඒක මත ඇක්ට් කරන්නේ නැතුව ඔයා ඒක ඔබ්සර්ව් කරන්න පුරුදු වෙන්න. ඔයා මේක කරන්න පුරුදු වුණාට පස්සේ මේක ඔයාට පුළුවන් වෙනවා. දැන් මම මේක කියදී ඒ මොන මගුලක්ද කියලා හිතේ. නමුත් ඕක කරන්න ගත්තාම සෑහෙන දුරට ඕක කරන්න පුළුවන් වෙනවා. කියන්නේ අර අර්ජ් එක එනකොටම අම්බෝතු රිබයි කියුව වැඩි. ඒක ඔබ්සර්ව් කරන්න. කිසිම ඇක්ෂන් එකක් ගන්න එපා. හරිද? ඔයා සහ ඔයාගේ හිත, ඔයාගේ සිතුවිලි කියන එක දෙකක් කියලා දැකලා ඒ සිතුවිල්ල අපි ඔය කියන්නේ මේ බෞද්ධාගම මෙහෙම විපස්සනා වඩනවා කියන්නේ මේ වගේ දෙයක් නේද? මයින්ඩ්ෆුල් වෙන්න කියන එක මම මේ කියන්නේ. ඔයා ඒ අර්ජ් එක එනකොට ඒ අර්ජ් එක දිහා වෙනම බලන්න ඒක ගැන ඇක්ට් කරන්න එපා. ඒක මොකද ඒක ඇවිල්ලා ටික වෙලාවකින් නැති වෙලා යනවා. හරිද? ඔයා ඒක ලේබල් කරලා තියාගත්තාම ඔයා ඒකට රැවටෙන එක නැති වෙනවා. මේක මම කියන එකක් නෙමෙයි. මේක මේ ගොඩ මේ පරීක්ෂණ වලින් ඔප්පු වෙච්ච දෙයක්. ඊළඟ කාරණාව තමයි ඔයාගේ social connections ටික. හරිද? ගොඩාක් දුරට loneliness එක තමයි අපිව මේකට trap කරන්න තියෙන ලොකුම trigger එක. ඔයා තනියම ඉන්න වැඩිපුර මේව එකක් වුණොත් එහෙනම් ඒ loneliness එක ගොඩක් දුරට ඔයාව මෙතෙන්ට push කිරීමේ සම්භාවිතාව වැඩි. ඔයාට මේ අර මං කියව urge එක එහෙම සෑහෙන දුරට resist කරන්න ලේසි වෙනවා. ඔයා friends ලත් එක්ක connect වෙන්න, ඔයාගේ family එකත් එක්ක connect වෙන්න අමාරුයි මුලදී. මම කියන්නේ උත්සාහ කරන්න කියලා. 100% හොඳට කරන්න කියලා නෙමෙයි. ටික ටික උත්සාහ ගන්න. ඔයාට ටික ටික පුළුවන් වෙනවා වැඩේ කරන්න. පුළුවන් නම් ඔයා මේකෙන් රිකවර් වෙනවා කියලා කාට හරි කියලා එයාගේ සහාය ගන්න පුළුවන් නම් මරු. මොකද එතකොට එයා ඔයාව සෑහෙන දුරට මේකෙන් රිකවර් කරලා තියාගන්න උත්සාහ කරන නිසා ඒක අත්‍යවශ්‍ය නැහැ. නමුත් පුළුවන් නම් ගන්න අර ලොකු උදව්වක් වෙයි. දැන් මම එහෙම කිව්වේ ඔයාව ඔක රහසක් විදියට තියාගන්න තරමට ඒක අර ඇඩික්ෂන් එකක් වෙන ප්‍රවණතාවය වැඩි. හරිද? අපි අර දෙයක් හොරෙන් කරන්න අපිව ඒකට ඇඩික්ට් වෙනවා වැඩි. ඒකේ ලොකු සයන්ස් එකක් තියෙනවා. ඒක මම පස්සේ කියන්න. ඔයා දෙයක් ඒක රහසක් නොවිච්ච ගමන්ම සෑහෙන දුරට ඔයාට ඒකෙන් එළියට එන්න පුළුවන් වෙනවා. අපේ රටේ ඉතින් ওই වැඩේ කරන්න හරි අමාරුයි. මොකද මේ වගේ දේවල් හරි ටැබූනේ. නමුත් ඔයා ට්‍රස්ට් කරන්න පුළුවන් කවුරු හරි ඉන්නවනම් මේක කියන්න අත්‍යවශ්‍ය නැහැ. මේක අමතර පොයින්ට් එක. ඊළඟට ඉතින් ඔයාට ප්‍රොෆෙෂනල් හෙල්ප් ගන්න පුළුවන් නම් ඔබ්වියස්ලි මේක පට්ටම ලේසි වෙනවා. ඉතින් වැඩේ කරන්න CBT වගේ තෙරපිස් තියෙනවා මේක කරන්න ලොකු උදව්වක් වෙන. ඉතින් ඒ වලින් ඔයාට ගොඩක් ලේසියෙන් මේකෙන් එළියට එන්න උදව්වක් වෙන. ඉතින් පුළුවන් නම් ප්‍රොෆෙෂනල් හෙල්ප් ගන්න පුළුවන් නම් ඇක්සස් තියෙනවා නම් පහසුකම තියෙනවා නම් ඒක ගන්න ඔයාට නිකන් මේක 150ක්ම නිකන් ලේසියෙන්ම වැඩේ ගොඩ දාගන්න පුළුවන් වෙනවා. ඔය මං කියපු ගොඩක් දේවල් ඔටෝම එනවා. ඔයාට ප්‍රොෆෙෂනල් හෙල්ප් ගන්න පුළුවන් නම් ඉතින් පුළුවන් නම් ඒකත් ගන්න. නැත්තම් කමන්නේ මම මේ කියපු දේවල් ටික ඇත්ත මම අත්දැකීමෙන් දන්නවා මේ දේවල් පට්ට වැදගත් tools. ඕනෙම ඇඩික්ෂන් එකකින් එළියට එන්න මේ දේවල් ඔයාලට පාවිච්චි ගන්න පුළුවන්. ඊළඟට ඔය සියල්ලටම වැඩිය මම වැදගත් කියලා හිතන දෙයක් තියෙනවා. ඒ තමයි identity. මේ discipline කියන එක විතරක්ම නෙමෙයි මේකට බලපාන. long term addiction එකක්. ඒක නිකම්ම නිකං පුරුද්දක්ම නෙමෙයි. ඒක ඔයාගේ ජීවිතයට කෙලින්ම බලපානවනේ. එතකොට අර මම කවුද කියලා ඔයාගේ ඔළුවේ තියෙන ඉමේජ් එකට පවා මේක බලපානවා. සෝ එතකොට ඔයාගේ ඔළුවට ගියාට පස්සේ මම මෙහෙම මිනිස්සෙක්. දැන් උදාහරණයක් විදිහට හිතන්නකෝ මම ඩ්‍රග් ඇඩික්ෂන් එකක ඉන්නවා කියලා. එතකොට මම හිතද්දි මම ඩ්‍රග් ඇඩික් කෙනෙක් මම මෙහෙමයි කියලා මේක මම හිතන විකාරයක් වගේ ඇහි. නමුත් මේක ඇත්ත. මම මෙහෙම මිනිස්සෙක් කියලා අර මගේ ඔළුවේ තියෙනවනේ මම ගැන අයිඩියා එකක්. ඒ අයිඩියා එක මාර වැදගත් අපිට ඔය පුරුදු එහෙම කරගන්න. ඒ කියන්නේ දැන් මම හිතුවොත් එහෙම මම ලේසියකට දෙයකට ඇඩික්ට් වෙන මිනිස්සෙක් නෙමෙයි. මම යකෙක් යකෝ කියන අර එහෙම සීන් එකේ ඉද්දි අපිව ඇඩික්ට් වෙනවා එන අඩුයි. ඒ කියන්නේ අපේ මොලේ අපි විශ්වාස කරන දේ තමයි අපිට ප්‍රූව් කරන්න හැම වෙලේම. ඉතින් අපි විශ්වාස කරන්න මම ඇඩික්ට් වෙලා ඉන්නේ මම මෙහෙමයි කියලා. ඒක දැනගෙන ඉන්න ඕනේ. ඒක වෙනම කාරණාවක්. නමුත් මම කියනවා දිගටම මම මෙහෙම කෙනෙක් කියලා ඒ අයිඩෙන්ටිටි එකට ට්‍රැප් වෙලා හිටියොත්
ඒකෙනෙත් ඔයාට එළියට එන්න අමාරුයි. සෝ ඔයා ටික ටික ඔයාගේ ඩෙන්ටිටි එක වෙනස් කරන්න පටන් ගන්න ඕනේ. මේ මම කියපු දේවල් තුලින් සා ඔයා ටික ටික ඔයා ආයේ වැඩවලට ફોකස් කරන්න ගනි. ටික ටික අර ඒ දේවල් එක්ක ඔයාට ෂේප් එකේ ඔයා ඩෙන්ටිටි එක මේ ඔළුවේ තියෙන ඩෙන්ටිටි එක වෙනස් කරගන්න ඕනේ. අනික් එක තමයි පර්පස් එක. කියන්නේ ඔයා ඇයි මේක කරන්න කියන එක ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න. සමහරවිට ඔයාගේ මොකක් හරි දෙයක් නිසා මොකක් හරි ස්ට්‍රෙස් එකක් වෙන්න පුළුවන්. මොකක් හරි දෙයක් නිසා වෙන්න පුළුවන් ඔයා මේ දේ කරන්නේ. මේක නිකන් ජස්ට් ෆොනෝග්‍රැෆි මම මේ වචනේ ආයෙ කිව්වා නේද මැදින් කමන්න. විතරක් නෙමෙයි මේක ඇඩික්ෂන් එකක් විදියට බ්‍රෝඩ්ලි බැලුවොත් ගොඩක් දුරට යට මොකක් හරි හේතුවක් තියෙනවා වෙන්න පුළුවන්. සෝ ඒක මොකද්ද කියන එක ගැන සැලකිලිමත් වෙන්න. ඇයි මම මේක කරන්නේ? ඒක මම අර කියපු මයින්ඩ්ෆුල් වෙන එකටත් සම්බන්ධයි. ඒක ඔයා කරද්දී ඔයාට ටික ටික මේක අහුවෙයි. ඒ වයි එක හොයාගත්තාම ඔයාට ඒක තව දෙයකින් රිප්ලේස් කරන්න පුළුවන් වෙයි. සෝ ඒ රූට් කෝස් එකට ට්‍රීට් කරන එකෙනුත් ඔයාට ටක් ගාලා මේකෙන් එළියට එන්න පුළුවන් වෙනවා. ඒ කියන්නේ ඔයා මේක නිකම්ම නිකන් මේකෙන් අයින් වෙන්න try කරන්නේ නැතුව දෙයක් රිප්ලේස් කරන්න අර ඔයාගේ තියෙන රූට් කෝස් එකට පිළිතුරක් විදියට ඔයාගේ ඔළුවේ තියෙන මොකක් හරි ප්‍රශ්නයකට උත්තරයක් විදියට තමයි ඔයා මේක කරන්නේ. ඇඩික්ෂන් එකක් කියන්නේ එහෙම දෙයක්. ඔයාගේ මොකක් හරි ප්‍රශ්නයකට ඔයා තෝරගත්ත උත්තරේ මේක. ඔයා බලන්න මේ ප්‍රශ්නෙට හොඳ වෙන උත්තරයක් තියෙනවද කියලා. හරිද? මේක රිප්ලේස් කරන්න නරක දෙයකින් නෙමෙයි හොඳ දෙයකින්. මොකක් හරි ක්‍රියේටිව් ජර්නි එකක් යන්න පටන් ගන්න, රිලේෂන්ෂිප් එකක් බිල්ඩ් කරන්න, අර ස්පේස් එක ෆිල් කරන්න. හරිද? මේ හැමදේම අවශ්‍ය නෑ. මම ඔයාට මේ ටූල්ස් ටික දෙන්න. TikTok වීඩියෝ එකෙන් මේ ගැන කිව්වා ආට දින 90ක් වගේ මේකෙන් අයින් වෙලා ඉන්න පුළුවන් නම් තනිකරම මේක 100%ක් වගේ ආපහු ඔයා ඊටියට වැඩි හොඳ තත්ත්වයකට ගන්න පුළුවන්. unlike drug addiction. drug addiction එකකින් වගේ චුට්ටක් අර 100%ක් තිබ්බ තත්ත්වෙටම මොලේ ගන්න අමාරුයි. මේක මොලේ හරිද ස්ට්‍රක්චරලි වෙනස් වෙනවා. මේක මේ නිකම්ම නිකන් ඔයාගේ සිතුවිලි නෙමෙයි මේ. හරිද? බයොලොජිකලි මෙකැනිකලි මේ හැමදේම වෙනස් වෙලා තියෙනවා. ඔයාලට මේ හැමදේම තිබ්බ තත්ත්වයට ගන්න පුළුවන් මේ දේවල් තුලින්. හරිද? ඉතින් ඔකට ටයිම් එක යනවා. හරිද? ඒක ඔයාගේ වීක්නස් එකක් විදිහට බලන්න නැතුව ඒ ටයිම් එක ඔයා දෙන්න ඔයාට. තව දෙයක් තියෙනවා හෝල්ඩ් ෆ්‍රේම්වර්ක් එක කියලා. දැන් ගොඩක් දුරට ඔයා ආයේ මේකට ඇදෙන්න පුළුවන්. හරිද? මැදින් එහෙම තමයි. එකපාර මේ රිකවර් වෙන්න බෑ. නමුත් ඒක එක්ස්කියුස් එකක් විදිහට ගන්න එපා. හරිද? ඒ කියන්නේ එහෙම වුණොත් ඔයාට මට මේක කොයි වෙලේ හරි නැවත කරන්න පුළුවන්නේ. එකෙන් මේක කරොත් මේක කරන්න බෑ. බලන්න ඕනේ කොහොමද ඒක නොකර ඉන්නේ කියලා. මම කියන්නේ ඔයාට පොඩ්ඩක් කයින් වෙන්න කියලා. ගොඩක් දුරට ඒ ආය ඕකට පුෂ් වෙන්න තියෙන දේවල් දිහා අපි බලනකොට ඔය හෝල්ඩ් ෆ්‍රේම්වර්ක් එක කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ hungry නම්, angry නම්, lonely නම්, එහෙම නැත්නම් tired නම් ඔයා ආයේ මේකට යන්න තියෙන ප්‍රවණතාවය වැඩි. සෝ හැම වෙලේම ඔයා බඩගින්නේ ඉද්දිවා තනියම ඉද්දිවාට මහන්සි වෙලාවට වට තරහ ගිය වෙලාවට ඔයා බලන්න ඉස්සෙල්ලා ඒකට ට්‍රීට් කරන්න. බඩගිනි නම් කාලා ඉන්න අර මොකද ඔය හතර සෑහෙන දුරට ඔයාව ආය අරකට ඇදලා දාන්න තියෙන ප්‍රවණතාවය වැඩි. සෝ අර ඒ දේවල් ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න. ගොඩාක්ම දුරට ඔයාට ඔයාගෙන තියෙන ෂේම් එක තමයි biggest enemy මෙතන ඉන්න. හරිද? ඔයා ගැන එහෙම ෂේම් වෙන්න. මම කියන්නේ දෙයකට ඇඩික්ට් වෙන එක නේ හොඳ දෙයක් කියලා නෙමෙයි. නමුත් අර අපි මේවා දිහා බලන්නේ හරිම අවුල් නපුරු විදිහට. ඒකයි ඇත්තටම අපිට මේ දේවල් වලින් එළියට එන්න ගොඩක් අමාරු. අපි ගැන සහ අනික් අය අපි ගැන. අනික් අය හිතන එක කොහොමද අපිට වෙනස් කරන්න අමාරුයි. ඉතින් අපි ගැන හිතන විදිහ හරි වෙනස් කරගන්න ඕනේ. තව දෙයක් දැන් මම කියවනේ ඔයා ආයෙ ස්ලිප් වෙලා තෙන්න යන්න පුළුවන් කියලා ඔයා ඔළුවේ තියාගන්න ඕනේ දෙයක් තමයි ඔයා ආයෙත් ස්ලිප් වුණොත් සමහරවිට හිතන්නකෝ දැන් ඔයා මාසයක්ම හිටියා. හරිද? මාසයක්ම ඉඳලා එකපාර මාසෙ කියන්නේ මාස 3ක් විතර යනවා 100%ක් මොලේ තිබ්බ තැනට එන්න. මාසෙකින් ආයෙ ඇලුවා කියලා ගොඩක් දුරට මොලේ ආයේ ඔයා මාසෙකට කලින් ඉඳපු තැනට යනවා ඒ එකෙන් ඒකත් ඔළුවේ තියාගන්න. එතකොට ආයෙ ඔයාට මුලින් ඉඳන් මාස 3ක් එන්න වෙනවා. ඒකත් ඔළුවේ තියාගන්න. මොකද මේක ලොකු ප්‍රොසෙස් එකක්. මාස 3-4ක් එක දිගට මේක කරපුවම තමයි මොලේ ආයෙ ටික හැදෙන්නේ. ඒක මේක මේ ලකුණු එකතු වෙලා වෙන දෙයක් නෙමෙයිනේ. හරිද? මේක ඒ ස්කෝබෝඩ් එකක් නෙමෙයි නියුරෝප්ලාස්ටිසිටි කියන්නේ. ඒක චුට්ට තමයි හැදෙන්නේ. ඔයා ආයේ මේ වුණොත් ආයෙ තිබ්බ තැනටම යනවා. ඊට පස්සේ තමයි ආයෙ චුට්ට හැදෙන්නේ. ගොඩක්ම මේ ලංකාවේ මේවා ගැන කතා කරනවත් අඩුයිනේ. නමුත් මම මේ වීඩියෝ එක කරන්න කලින් බැලුවා YouTube එකේ තියෙනවා වීඩියෝ. මට මේ බලන්න නම් බැරුව ගියා ඇතුලේ මොනවද තියෙන්නේ කියලා. හිතනවා ඔයාලට මේකේ සෑහෙන ප්‍රැක්ටිකල් දේවල් ටිකක් මම දුන්නා කියලා. මේවා ඉල්ලීගල් ලංකාවේ. ඒ වුණාට widely accessible නේ. ඒක ඒව නිසාත් මේ ෂේම් එක එනවා වැඩි. ඊළඟට අපේ මේ ආගමික අපේ කල්චර් එක ගොඩක් ඒව නිසාත් මේක ටැබු. ඒක නිසා මේවා ඉතින් ඒ දේවල් ගැන තවයා වෙන්න ඒව නිසාත් මේවා ටිකක් අමාරුයි විඩ්‍රෝ වෙන්න. සමහර අයට දැන් ඔයා ඉන්න තත්ත්වෙත් එක්ක සමහරලාට දවස් 30-45 කියන්නේම සෑහෙන දුරට රිකවර් වෙන්න පුළුවන්. මේ ගොඩාක් අය මූඩ් එක thinking clear වෙන එක එහෙම සාමාන්‍යයෙන් මාසෙන් දවස් 45න් වගේ රිසල්ට් තිබිලා තියෙනවා. සෝ මේක සෑහෙන දුරට
ඔයාට රිසල්ට් පෙනෙන්න ගනි මාසයක් වගේ යනකොට මාසයක් යන්නේ නැහැ සති දෙකකින් තුනෙන් ඔයාට රිසල්ට් පෙනේ ඔයාට වඩාත් ක්ලියර්ලි හිතන්න පුළුවන් වෙයි ඔයාට හොඳට දේවල් මතක තියෙයි ඔයාට කනෙක්ෂන්ස් විතර වගේ දැනෙන්න ගනි ඔයාට පිළිපහලිය බහලා පොඩි පොඩි දේවල් එන්ජොයි කරන්න පුළුවන් වෙයි ඔයාට ඒකට එන්න දවස් දෙක තුනක් යනවා හරිද ඒ වුණාට ආවට පස්සේ ඔයාට ඒකේ ආතල් එක තේරෙයි ඇඩික්ෂන් එකේ ඉඳලා ඒකෙන් චුට්ටක් හීල් වෙන්න පටන් ගත්තාම දැනෙන හැඟීම තියෙනවනේ මාරයි හරිද ඒක මාර හැඟීමක් ඒක අරගෙන බලන්න සතියක් දෙයක් ඉඳලා මාර ආතල්ලක් තියෙන චූටි දෙයක පවා. ඒ කියන්නේ මම මාර සිවිය ඇඩික්ෂන් එකක ඉඳලා තියෙනවා. මම සති දෙකකට විතර පස්සේ මම ගමනක් ගියා බයික් එකේ. ඔයා කියන්නේ මට ඒ පාරේ තියෙන ගස් මිනිස්සු වගේ දේවල් මාර විදිහට දැනෙන්න ගත්තා. ඊට පස්සේ වැස්ස පටන් ගත්තා. මුළු පාරෙම ඉන්න මිනිස්සු හැමෝම වැස්සට කව වෙනකොට මම වැස්සේ තෙමි තෙමි ගියා. මට වැස්ස කියන්නේ ඒ තරම් ලස්සන දෙයක් කියලා හිතුණා. ඉතින් අර ඒ වගේ ඒක මාර හැංගීමක් ඇඩික්ෂන් එකෙන් එළියට එද්දී ඒ දැනෙන එක. ඔයක විඳලා බලන්න. මේ වීඩියෝ එක කාට හරි වැදගත් වෙයි කියලා හිතෙනවා නම් එයාට මේක පෙන්වන්න මේක ෂෙයා කරන්න අපි අලුත් දේවල් ඉගෙන ගන්න ඕනේ. අනික් අයටත් ඒ දේවල් කියලා දෙන්න ඕනේ. මේ දැනුම කියන එක ගොඩක් වැදගත්. මේ දැනුමෙන් අපිට ගොඩක් දේවල් වෙනස් කරන්න පුළුවන්. ඔයාලා තියෙන ප්‍රශ්න කමෙන්ට් එකක් දාන්න අපි කතා කරමු. ඔයාලට මේක උදව්වක් වුණොත් අනිවාර්යෙන්ම මට ඒ ගැන කියන්න. මොකද ඒක මට මාර දෙයක් මාර වටිනවා. ඔයාලගේ වචන මට ගොඩක් වටිනවා. සෝ ඔයාලට එහෙම උදව්වක් වුණා නම් අනිවාර්යෙන් මට ඒක ගැන කියන්න. ඔයා විත්ඩ්‍රෝ වෙලා තිබොත් විත්ඩ්‍රෝ වුණාට පස්සේ ඒ එක්ස්පීරියන්ස් එක ගැන කියන්න. මට මේල් එකක් හරි මොකක් හරි දාන්න. මට ගොඩක් වටිනවා ඒක. Better people, better society. එහෙනම් සෙට්